ඔයාලා අහලා ඇති 7 සුමිතුරු 8 අනතුරු 9 නපුරු කියලා කතාවක්. අද ඔයාලට මම කතා කරන්නේ අංක 9 ගැන. ඉතින් මේ ගැන කතා කරන්න බොහෝමයක් කාරණා තිබුණත් මම විශේෂයි කියලා හිතන කාරණා කීපයක් ඔයාලට ඉස්මතු කරලා දක්වන්න කැමතියි. මම ඔයාලට මීට කලින් කිව්වා වගේම මේ අපි ගෙවා අවසන් කරන්න හදන්නේ අංක 9ට අදාළ ශක්තිය සම්පූර්ණ වුණ වසරක්. ඉතින් 2025 2.2.5 එකට එකතු කරොත් එහෙම අංක 9 ලැබෙනවා පිළිතුර විදිහට ඔයාලට පෙනේ. ඉතින් අංක 9 කියන්නේ සුළුපටු අංකයක් නෙමෙයි. මේ මුළු මහත් විශ්වයම පාලනය කරන බලාධිකාරිය දරන අංකය තමයි මේ අංක 9 කියන්නේ. ඉතින් මොකද්ද මම මේ කියන්නේ කියලා කෙනෙකුට ප්‍රශ්නයක් එන්නත් පුළුවන්. මේ අංක කොහොමද විශ්වය පාලනය කරන්නේ කියලා කෙනෙක්ට හිතෙන්නත් පුළුවන්. ඒත් ඔයා මේ වීඩියෝ එකේ තියෙන සාරාංශය මේකේ අර්ථය ග්‍රහණය කරන්න සමත් වුණොත් මම මේ කතා කරන්නේ විශ්වයේ දොරගුළු විවර කිරීමට සමත් එක් යතුරක් බව ඔබ දිනක දැනගනීවි. අංක එහෙම නැත්නම් ගණිතය කියලා කියන්නේ මේ විශ්වයේ භාෂාව කිව්වොත් නිවැරදියි. විශ්වයේ බොහෝ දේ තේරුම් ගැනීමට ඔබට අංක හරහා හැකි වෙනවා. ඉතින් අංක 9 ගැන කතා කරනකොට මට මතක් වෙන දෙයක් තමයි ඔයා අහලා තියෙනවද මන්ත්‍ර? අපි මන්ත්‍ර 108 වරක් කියනවා කියලා ඔයා අහලා ඇති. ඇයි මේක 108ක්ම උනේ? ටිකක් හිතලා බලන්න. 1.8 එකතු කරපුවම අංක 9 පිළිතුර වශයෙන් ලැබෙනව නේද? අංක 9 ශක්තිය නේද මේ හරහා සම්පූර්ණ වෙන්නේ. ඉතින් ඒ වගේම ඔයාලා අහලා ඇති අපේ සූර්යා ප්‍රමුඛ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහයන් 9ක් සිටින බව. ඉතින් ඔයාට මේක මතක නම් ඉස්සර අපේ මුතුන් මිත්තන් නවග්‍රහ පූජාව කියලා දෙයක් තිබ්බා. ඉතින් මොකක්ද මේ කතාව? ඇයි සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහයන් 10ක් නැත්තේ? එහෙම නැත්නම් 8ක් නොඋනේ? මේක හරියටම 9කින් සම්පූර්ණ වෙලා තියෙන්නේ ඇයි? ඒතකොට අපි විද්‍යාවෙන් ග්‍රහලෝක 9ක් සොයා ගැනීමට කලින් නවග්‍රහ පූජාවක් ඈත අතීතයේ තිබ්බේ ඇයි? ඉතින් මේවා මම ඔයාලට සිතන්න කාරණා විදියට මතක් කරලා දෙන්නේ. මම ඔයාලට තවත් දෙයක් ඉස්මතු කරලා දක්වන්න කැමතියි. ඔයා දන්නවා මේ විශ්වයේ කම්පණය වෙන සංඛ්‍යාතය තමයි හර්ට්ස් 432. ඉතින් ඔයා මේ අංක ටික එකතු කරලා බලන්න 4යි 3යි 2 මේ ටික එකතු කරපුවාම ඔයාලට පිළිතුර විදිහට අංක 9 ලැබෙනව නේද? ඉතින් මේක නිකම්ම සිද්ධ වුණා නෙමෙයි. සුප්‍රසිද්ධ විද්‍යාඥයෙක් වෙන නිකොලයි ටෙස්ලායි 369 ක්‍රමයක් හඳුන්වලා දීලා තියෙනවා මැනිෆෙස්ටේෂන් වලට. ඒ කියන්නේ නිර්මාණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඔහු 369 ක්‍රමය කියලා දෙයක් හඳුන්වලා දීලා තියෙනවා. ඉතින් ඔයා පොඩක් මේ අංක ටිකත් එකතු කරලා බැලුවොත් එහෙම ඔයාට පෙනේ මේ අංක ටික එකතු 18යි 8යි 1යි 9 බව. ඉතින් මේක අහම්බු සිදුවීමක් නෙමෙයි. මේකේ තියෙන සැඟවුණු සත්‍ය ඔයා සොයාගත්තොත් ඔයාට මේ විශ්වයේ බොහෝ දේ තේරුම් ගැනීමට හැකි වෙනවා. ඒ නිසා තමයි මම මේක මේ තරම්ම විශේෂයෙන් මතක් කරන්නේ. ඉතින් මේවා සංකීර්ණ අංක රටාව ඔස්සේ ඔයාලට පවසන්න මම උත්සාහ කරන්නේ නැහැ. මොකද මේ අංක 9 විශේෂත්වය බොහෝ සංකීර්ණ අංක රටාවන් ඔස්සේ වුණත් පැහැදිලි කරන්න හැකියාව තියෙනවා. නමුත් මම ඔබට පවසන්න උත්සාහ කරන්නේ මේ අංක 9 තුල ඇති අපිට හිතා ගන්න පවා අපහසු විශේෂත්වයයි. ඉතින් අංක 9 කියලා කියන්නේ විශ්වයේ බල පරාක්‍රමයේ දරා සිටින සම්පූර්ණත්වයට, අතික්‍රමණයට, පාලනයට අදාළ අංකයයි. ඉතින් මීට දින කිහිපයකට කලින් ඉඳන් අපේ පුංචි රට තද බල විදියට ගම් වතුරෙන් බලපෑම එල්ලවෙන රටක් බවට පත් වෙලා. ඉතින් 20/25 11 වෙනි මාසේ 25 වෙනි දිනය ගැන අවධානය යොමු කළොත් මේ අංකවල අවසන් එකතුව අංක 9 බව ඔබට පෙනේවි. මේ දිනයෙන් පස්සේ එක දිගට ගම් වතුර තත්ත්වයෙන් මේ අපේ පුංචි රට පීඩා විඳින බව ඔයාට පෙනේවි. ඉතින් මේ මම ඉස්මතු කරපු දිනය අසීමිත ශක්තියකින් පිරුණු දිනයක්. මෙහිදී සම්පූර්ණනේ අංක 9 ශක්තිය බව දැන් ඔබට දැනිය යුතුයි. අංක 9 ශක්තිය සම්පූර්ණ වන වසරක අංක 9 ශක්තිය සම්පූර්ණ වන දිනයකට පසු අපි මුහුණ දුන්නේ මහා නපුරු අත්දැකීම් සමුදායකට නොවේද?
මේ විශ්වය තුළ බලපරාක්‍රමය දරන අංකය අංක 9යි. මේ කාලයේ මේ මොහොත වන විට මනුලොව තුළ මිනිසුන්ගේ ආධ්‍යාත්මික භාවය පිරිහීගෙන යමින් තියෙනවා. මිනිසා තාක්ෂණය සමග නව දියුණුවකට යනවා කියා සිතමින් ඔවුන් නොදැනුවත්වම විනාශයට අතවනනවා. ඒ ගැන ඔවුනට මතක් කර දෙන අයටත් ඔවුන් නොයෙක් නින්දා අපහාස කරමින් අවලාද නගනවා. ඔබ දන්නවා කිසිම දෙයක් සදාකාලික නැති බව. මේ ක්‍රමය දැන් වෙනස් විය යුතුව පවතිනවා. විශ්වය විසින් දැන් මේ ක්‍රමය සකස් කිරීමට අදාළ පාලනය අතට ගනිමින් සිටිනවා. එනිසා ආධ්‍යාත්මික භාවය ඉහළ නංවා ගන්නා පිරිස මේ පෘථිවියට අවශ්‍යම වී තිබෙන මොහොතක් බවට මේ පත්ව තිබෙනවා. ඉතින් නුදුරු අනාගතයේදී අංක 9 ශක්තිය මුළු මහත් ලෝකයම අතික්‍රමණය කරાવી. එය අපි සිතන තරම් සුන්දර තැනකින් දිව යන්නේ නැති බව පෙනෙන්නට තිබෙනවා. මොකද මේ මහ පොළොවේ මිනිසාගේ පව ඉහළට ගොස් ඇති විට යුගාන්ත වායු ධාරාව බිහිසුණු එකක් වීම සාමාන්‍ය ස්වභාවයයි. ඉතින් ඒ නිසා මම ඔයාලට අන්තිමටම මතක් කරන්න කැමතියි අපි හැමෝටම මේ කාලවාකවානුවේ පිහිටට තියෙන්නේ අපි විසින්ම වඩවාගත්ත ආධ්‍යාත්මයේ ප්‍රමාණයම පමණයි.